ඔන්න ඉතින් අද වීඩියෙන් කතා කරන්නාවේ 2025 ආපස සාමාන්‍ය පෙළලියපු නංගිල මනිලට රිසාල්ට් එන දවස ගැන අප්ඩේට් එකක් දෙන්න. ඉතින් මේ වෙනකොට හැමෝම කුතුහලයෙන් ඉන්නේ මේ රිසාල්ට් එක කවද්ද නිකුත් කරන්න කියලා. ඉතින් ගොඩක් තොරතුරු සමාජ මාධ්‍යවල ෂෙයාවෙනවා මේ රිසාල්ට් එක එනවා කියලා. ඉතින් ඔයාලට දැනට තියෙන අප්ඩේට් එකක් දෙන්න තමයි මං අද මේ විදිහේ වීඩියක් කරන්න හිතුවේ. ඉතින් සුප දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මගේ චැනල් එකට. ඉතින් මුලින්ම කියනවා මේ වීඩියෝකට යන්න කලින් මගේ චැනල් එකත් සබස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඕල් දීලා තියාගන්න. එතකොට ඔයාලට මම මේක පස්සේ දාන වීඩියෝ උනස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් නංගිය මල්ලියේ මේ වෙනකොට මාස 3කටත් වඩා ගිහිල්ලා තියෙනවා මේ රිසල්ට් එක නිකුත් රිසල්ට් එක්සෑම් එක ඉවර වෙලා. ඉතින් මේ වෙනකොට බොහෝ දුරට රිසල්ට් එක නිකුත් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද හෝ හෙට මේ දවස් දෙක ඇතුළත රිසල්ට් නිකුත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් සයිට් එකේ කොහොමද තියෙන්නේ කියලා සහ එතකොට වෙබ්සයිට් එකේ දැන්ට අප්ඩේට් එකක් දාලා තියෙනවා නම් ඒක මොකද්ද කියන එකත් ඔයාලට මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක ඉවරකම බලන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න, මේක ෂෙයා කරන්න. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් නංගිය මල්ලිය අපිට මුලින්ම මෙන්න මේ විදිහට Google එකේ සර්ච් කරාට පස්සේ අපිට එන්නේ මෙන්න මේ විදිහට මැයි මාසේ කියන්නේ ජූලි මාසෙට කලින් දානවා කියලා තියන්නේ. ඒ කියන්නේ මැයි මාසය ඇතුළත රිසල්ට් එක කරනවා කියලා තමයි මෙතන දැනට ඔෆිෂියලි තියෙන්නේ. ඉතින් අපි මුලින්ම යමු මෙන්න මෙතන තියෙන ගැසට් සයිට් එකට. ඉතින් මේ ගැසට් සයිට් එකේ තමයි හරියටම රිසල්ට් එක නිකුත් කරන දවස ඔෆිෂියලිම දාන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රතිඵල නිකුත් කරන දිනය සහ වේලාව කියලා දාලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති රිසල්ට් රිලීස් ඩේට් එකට තියෙන්නේ මෙන්න මේ විදිහට ආෆ්ටර් අප්‍රේල් 30 කියලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මෙතන දැන් තියෙන විදිහට දැන් අප්‍රේල් මාස ඉවරලා දැන් අද ඇවිල්ලා මැයි මාසේ 12 වෙනිදා. ඉතින් එතකොට බොහෝ දුරට මැයි 15 වගේ නිකුත් කිරීම හැකියාවක් තියෙනවා. ඉතින් කොහොමත් මේ දවස් තුන ඇතුළත ඔයා අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් ඉන්න. ඒ කියන්නේ අද හෙට හෝ අනිද්දා කියන මෙන්න මේ දවස් ඇතුළත අනිවාර්යයෙන්ම රිසල්ට් එක නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මම dores.lk කියන සයිට් එකට ගිහිල්ලා මම පෙන්නන්නම් ඔයාලට. ඉතින් හරියට රිසල්ට් එක නිකුත් කරා නම් ඔයාලට මෙන්න මෙතන O level කියලා දුන්නට පස්සේ මෙතන අවුරුද්ද බලා ගන්න පුළුවන් වෙනවා 20 25 26 කියලා. ඉතින් නංගිය මල්ලේ අනිත් දේ තමයි ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ රිසල්ට් එක මොකක් වුණත් ඔයා ඒක බාර ගන්න අනිවාර්යෙන්ම. මොකද කියන්නේ දැන් ගොඩක් කට්ටිය ලොකු රිසල්ට් එකක් විතර ඉඳලා අලුත් රිසල්ට් එකක් ආවොත් කලබල වෙන්න එපා. මං ප්‍රාර්ථනා කරනවා හැමෝටම හොඳ රිසල්ට් එකක් එන්න කියලා. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ මේ උසස් පෙළ කරන්න ඕනේ කොච්චරක් පාස් වෙන්න ඕනද කියලා. සමහර ගොඩක් කට්ටිය දන්නවා, නමුත් නොදන්න පිරිසක් ඇති. ඉතින් ඔයාලට නංගිය මල්ලියේ විෂයන් 6කට S සාමාර්ථ තියෙන්න ඕනේ සහ විෂයන් 3කට C සාමාර්ථ තියෙන්න ඕනේ. ඒ කියන්නේ 6යි 3ක් තියෙනවා නම් ඔයාලට උසස් පෙළ කරන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ විෂයන් 5ක් සමත් වෙලා සම්මාන දෙකක් තිබ්බොත් 5යි දෙකක් තිබ්බත් ඔයාලට දැන් ගණන් කියන විෂය හිතන්නකො ඔයාලට W එකක් තියෙනවා කියලා. එතකොට ඔයාලට ඒක ණයට කරනවා කියලා පුළුවන්, A level කරන්න පුළුවන්. ඉතින් ඔය දෙක තමයි සාමාන්‍යයෙන් ඉස්කෝලෙන් කරනවා නම් තියෙන්නේ. නමුත් ඔයාලට ප්‍රයිවට් කරනවා නම් O level රිසල්ට් එක එහෙම අදාළ වෙන්නේ නැහැ. ගොඩක් අය කියයි අදාළ වෙනවා කියලා. නමුත් ඔයා ඔය ලියපු කට්ටියකින් සහ ඔයා ඕනනම් විභාග දෙපාර්තමේන්තුවේ වුණත් ඔයාලට කෝල් කරලා අහන්න පුළුවන්. එයාලන කියන්න ඉතින් අනිවාර්යයෙන්ම ඉස්කෝලෙන් කරන්න කියලා. නමුත් ප්‍රයිවට් ලියනවා නම් ඔයාලට ඒ උසස් පෙළ සාමාන්‍ය පෙළ රිසල්ට් එක අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔයා බැරි වෙලාවත් O level ෆේල් වෙලා කැම්පස් යන මට්ටමට පාස් වෙලා හිටියොත් A level ඔයාලට එතකොට කැම්පස් එකට ඇප්ලයි කරද්දී සමහර විට ඔය O level රිසල්ට් එක අදාළ වෙනවා. සමහර විට නෙමෙයි අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. ඉතින් එතකොට සමහර විට ඔය ගණන් වලට එහෙම කරන කෝස් 90 C එකක් S එකක් බලපාන්න පුළුවන්. එහෙම නැතුව ලියන්න පුළුවන් රිසල්ට් ප්‍රතිඵලත් දෙනවා. එහෙම කේස් එකක් නැහැ. ඉතින් ඒ නිසා ඒකත් මම ඔයාලට වැදගත් වෙයි කියලා තමයි කියන්න හිතුවේ. ඉතින් හැමෝටම හොඳ රිසල්ට් එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අනිත් දේ තමයි ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ විභාගයේ කට් මාක් එක දෙන්නේ කියන්නේ ලකුණු දෙන සීමාවල් වෙනස් කරලාද සහ කොහොමද දෙන්නේ කියන එක ගැන. ඉතින් මේක සමහරක් අය දන්නවා, නමුත් නොදන්න පිරිසක් ඉන්න හින්දා තමයි මම මේක කියන්න හිතුවේ මේ වීඩියෝ එකෙන්ම. ඉතින් ඒකෙදි
S එක එතකොට C එක B එක සහ ඒක මෙන්න මේ මාක්ස් 4ට ලකුණු දෙන කරුට්ස් මාක් එකක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය S එකේ සහ C එකේ කියන එක වෙනස් වුණා කාලෙකදී. ඔය C එකේ ලකුණු දැන් 55න් තමයි දුන්නේ. නමුත් මේ වෙනකොට දෙන්නේ ලකුණු 50න් තමයි C එක දෙන්නේ. එතකොට S එක සාමාන්‍යයෙන් දෙන්නේ ලකුණු 30ට වඩා උනොත් දෙනවා. 35ටත් කියලා කියනවා. නමුත් ලකුණු 30ට වඩා තියෙනවනම් ඔය ඉංග්‍රීසි සහ ගණන් කියන විෂයන් වලට S එකක් දෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අනිත් විෂයන් වලට නම් වෙනසක් නැහැ. 75න් උඩ දෙනවා A එක, 65න් උඩ දෙනවා B එක. ඉතින් ඒ නිසා ඒවා වෙනසක් වෙන්නේ නැහැ. ගොඩක් දුරට වෙනස් වෙන්නේ ඔය S එක කියන ලකුණ තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේක ගැන ඔයාලට මීට වඩා පැහැදිලි කිරීමක් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒක ගැන විතරක් වීඩියෝ එකක් දාන්නම්. මම මේකෙදි මේ අදිස්සියම ඔයාලට ඒක දැනගන්න ඕන හින්දා මම මේක කියන්න හිතුවේ. ඉතින් මතක තියාගන්න 30ට වඩා වැඩි නම් S එක, එතකොට 50ට වඩා වැඩි නම් C එක, 65ට වඩා වැඩි නම් B එක, 75 ඉඳන් 100 දක්වා ඒකක් හම්බෙනවා. ඉතින් මේ විදිහට තමයි ලකුණු දෙන්නේ. ඉතින් මේක සමහර විට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔය ගොඩක් කට්ටිය කියනවා 72කින් ඒක දෙනවා. එහෙම දෙන්නේ නැහැ. කොහොමත් 75ට වඩා වැඩි නම් විතරයි ඒකක් හම්බෙන්නේ. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. දැන් මේ පාර වගේ රිසල්ට් එකත් එක්කෙන ලකුණුත් එක්ක වගේ තුන්වෙනි වාර පරීක්ෂණයේදී ඔයා ලියුවානේ. ඉතින් ඒකේ ලකුණුත් එක්ක ඔයාලට පුළුවන් සංසන්දනය කරලා බලන්න. කොහොමද දැන් මට අවිල්ලා තියෙන්නේ මොකද්ද? එතකොට ලකුණුත් එක්ක පුළුවන් සමහර විට ලකුණු හේවෙ වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් 75 65 කියන රේන්ජ් එකේ තමයි ওই B එකයි A එකයි යන්නේ. C එක 50න් උඩ දෙනවා. එතකොට S එක 30න් උඩ දෙන්නේ. ඉතින් මේක ගැනත් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ ටික තමයි ඔයාලට මම එතනදි කියන්න හිතුවේ. ඉතින් කොහොමත් තව දවස් 3ක් ඇතුළත, ඒ කියන්නේ අද හෙට හෝ අනිද්දා කියන දවස් 3 ඇතුළත රිසල්ට් එක නිකුත් කිරීම හැකියාවක් තියෙනවා ගොඩක් දුරට. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම රෙඩි වෙලා ඉන්න. ඉතින් වගේ රිසල්ට් එක ගැන හොයන යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම good bye, ජය වේවා.